ගෝණි එක දාලා ගහන්න ඕන පොළ. පෞද්ගලික දවසේ හොඳේ පාරේ ගැහුව දෙන්නකට පයින් කීන් ගාගෙන ගියේ. එහෙනම් බලල් පැටවෙන්නේ නැහැ. නෑ පුතේ ඇස්සරිල නැති බලු ගැටව දෙන්නේ. ඉරිකා. ඔව්. ඔව්. එහෙම පුතු අම්මේ ජූන් එකට පැද්දේ. තමයි පුතේ ගෙදරට උරක් මෙහෙම තමයි මේ වෙලාවට. මට මේ ඔය ගන්න ඕන නම් එන රවුමක් යන්න. කොහෙ යන්න? පුවත්ට තින්න. ඕනේ පා. ඔලා යන නුවරක යන්න හොඳ. ඔව්. එහෙම නෙමෙයි. මොකද දන්නවයි? මේ වැඩි කාල වේලාවක් නැහැ. මොනවා ඔද දැනගන්න තියෙන්නේ? මට දැනගන්න ඕන සෑහෙන විස්තර. විස්තර? අර මේ දවස්වල විස්තර දාන්නේ. ඒ මොකවද? මේ දවස්වල නිවාඩු දාලා. ඇත්තේ? ඉන්දියාවේ ගෙදර නෑ කියලා. මං හිතාගත්ත විස්තර බර වෙලයි. මේ දැනගන්න ඕන. මට දැනගන්න ඕන ඔහෙලගේ අම්මා කවුද තාත්තා කවුද? ඕන විතරක් එන්න එපා. ඒ මොකවද? ඒ බාන මොකද කරන්නේ? ඈ? ඒ බානද? ඒ මොකෝ? ඒක හොඳ වැඩ නෙවෙයි. ඒ පාසල තමයි අම්මා මතක් කරන්නේ. ඔය මොකෝ අපේ පවුලේ විස්තර හොයන්නේ ඔය අපේ ගමේ ග්‍රාම සේවකද කොහොමද? ඔලා දෙන්න සමුද්‍යක් හදලා දී. අපේ පවුලේ ඊවෙනි පවුල ගැන ඔය අහන්නේ අපේ. මං අහන්නේ ඔහෙලගේ මේ ප්‍රධාන පවුල ගැන. ඒ ප්‍රධාන පවුල නම් වැදන්න නැහැ පුතේ. ඒ මොකවද? අනේ පුතේ ඒක අනිත් එක මේ ජීවිතේ පවුල කන්න බෑ. ඒ මොකෝ? අය හොඳේ ගිය අවුරුද්ද ගනාපු හාල් මැස්සටිය මේ අවුරුද්ද කන්න බැරි නම් ඒ ගෑනිගේ වැඩක් තියෙනවා පුතේ. ඉලවන්න ඕන. එහෙනම් හොද වේදනා ගන්නියක්. මම පැටර්න් එක කියා දීලා තියෙන්නේ. ඒ මොකවද? හාල් මැස්ස ටික හොද්දට දානෝ. ආ? හොද්ද බාලා අපවුලව කාලා පොට්ටට දානෝ. දෙකකින් විතර. අවුරුද්දක් කන්නේ අවුරුද්දක් කන්නේ. හැබැයි ඔය විදිහට හුඟක් කල් කන්නේ නැහැ. ඔය දඩෝන්න පොළ පිටක් කරනවා අපි බිස්නස් එක කියලා දෙන්න. ආපෝ. ඔයා යන නුවරක යන්න හොඳයි. ඔව්. එහෙම නෙවෙයි. මං අහන්නේ මොකක්ද දන්නවද? ඔව්. ඔහෙලගේ මේ අම්මා කවුද? තාත්තා කවුද? අපේ අම්මා තමයි අපේ තාත්තා මෙතන ඉන්නේ. ඇත්තේ? ඔව්. දුවා මේ මං හිතුවා අල්ලපු ගෙදර එක්කනේ. මේ මට දැනගන්න ඕන ඒ විස්තරේ. මේවයි. අපේ තාත්තා තමයි අපේ අම්මගේ ගෙදර එක්කේ. ඇත්තේ? අපේ අම්මා තමයි අපේ අම්මා ගායනු කෙනෙක්. නිහත්ලා. අපේ තාත්තා ඉන්නේ. තාත්තට කියන්නේ පියාය කියලා. පියා වෙනකොට. පියා වෙනකොට දැඩි. දැඩි. දැඩි වෙනකොට පාද. පාද වෙනකොට. පප්පා. පප්පා වෙනකොට. අපේ අම්මයි ගෙදර එක්කලා. ඇත්තේ? මං හිතාගත්ත පුප්පයි. අපේ අම්මට කියන හංගවති දේවිය කියලා. අන්න හරි. තාත්තට. තාත්තා කියන්නේ. ඕගලන්ට කියන්නේ. බොහොම හරි. ඒ වුණාට වැඩක් නැහැ. ඒ දෙන්න ඒ දෙන්න තරහ වෙලා ඉන්න අපිත් එක්ක. හිත හොඳ නැතුව ඉන්නේ. මොකවද? තාරාව වෙලා. ඒ දෙන්නගේ කතාවට අපි දෙන්න අකමැති වුණා. මේ මොලේ අනිවාර්යයෙන්ම පිළිගන්නකොට මම තමයි මුලින්ම අකමැති වුණේ. මම අකමැති වුණා මුලින්ම. මොකද? කතාවට අස්සම් කරා. නෑ මොකද දන්නවද? ඒ දෙන්න අපි දෙන්න කතාවට ගණනාවකට අකමැති වුණා. ඇත්තේ? ඔව්. ඒ ඉතින් එකක් කරගන්න ඒකට අකමැති වුණා. ඇත්තේ? ඒකට අපේ ගෙදරිනුත් අකමැති වුණා. එහෙම නෙමෙයි. ඔව්. ඒ දෙන්නට දාමි දරුවෝ කීයක් ඉන්නවා? ඒ කියන නේ පුතේ කපේ විලගේ යන්නේ. ඇත්තේ? 12 නයි. 12 කීයන්? ඕක. ඒක කොහොමද? එතකොට මේ ඔය පවුලේ වැඩිමලා කවුද? වැඩිමලා මම. මම. ඒක ගත්තයි අයියේ. හරි මේ වැඩිමලා මම තමයි ලොකු අයියා. දැන් එතකොට අරයයි පවුලේ වැඩිමලා වෙනකොට කවුද කොහොමද ලොකු අයියා වෙන්නේ? මෙහෙමයිනේ. අපේ අම්මට මේ හම්බෙන්නේ ඉතින් අපේ අම්ම ගෙදර ගියේ නෑ මාත් එක්ක ටිකෝස ගේන්න ගිහිල්ලා. ඒකේ මේ මගදී හම්බුනේ. නොම්බ හැලෙනවා බිමට කියන්නේ ඒවට. ඔව්. එතකොට මේ පවුලේ නුවණක්කාරිය කවුද? නුවණක්කාරිය බා. ඔව් ඔව්. ඒ දැනගන්න කොහොමද? මගේ පුතේ බඩ ලොකුයිනේ. බඩ ලොකුයිනේ. ඔව් ඒක ලොකුයි කොහොමද? ඕන දියෝ දඩවන්න බා හොඳේ අපිට දඩවන්න. මේ චාන්සලා. අපි හොඳේ. අපි වරණ හන්න හොඳයි. අර කීමකුත් කියන්නේ ඉවසන දනා පුකෝදහට බඩගදිය කියලා. ඔව්. ඒ දෙකම තියන බලන්න. එහෙම නෙමෙයි. ඔව්. දැන් ඔය පවුලේ චන්දිය කවුද? චන්දිය මේයි කුටි කන්නේ මේයි. ඔව්. දෙකම යයි. ඔව්. ඉඳලා හිටලා මාත් කනවා කුටි. ඔව් ඒක හරි. ඇත්ත කියනවා. අපි දෙන්න එකතු වෙන දන ඕන චන්දිය කුට බෑ නෑ.
Baiklah. දාන මුදේ හොඳේ මේ ඇයිට ප්‍රශ්නයක් ආවනේ මං සම්බාල ඉදිරිපත් වෙනවනේ. ඉදිරිපත් වෙනවා කියන්නේ මේ ඇයිට කවුරු හරි ගහන්න එනකොට මං බෑලා දුවනවා. ඒක මොකද? මට උනත් එහෙම. මට 10ක් ගහන්න ආව මෙයා ඉන්නවනම් මම පලාත නෑ හොයන්නේ. පලාත හොයන්නේ නෑ අපි. පලාත හොයන්නේ නෑනේ. ඇහක් කරලා බලන්න එපා. ඇහක් කඩක් කරලා බලන්න. ඔලා දෙන්න කොටියම කන්නේ. එහෙම නෙවෙයි. ඔව්. මේ මොකෝ දන්නවද? මොකද? මෙහෙ කතා කරේ. කවුද කතා කරේ? අපි කතා කරේ ඔහෙද? ඒ මොකටේ? ඒ මොකෝ අර? එහෙම කතා කරන්නේ නැත්නම් මේ විමලේ මාම ඉන්න බෑ නේ. අන්න. මේ විමලේ මාමට අවුරුදු තව 3-4ක් කරගෙන යන්න සත්‍යයි ලැබෙන්න කියන පාසනා කරන්න ඕනේ නේ. ඕ මේ විමලාවද? විමලාවට. විමලේ මාම. විමලා මාම. දෙමළ මාම. නෑ විමලේ මාම නැත්තම් අපි අද මෙතන නෑ පුතේ. අනේ ඇත්ත ඔව්. මේ ගහපල්ලේ. මොකෝ දන්නවයි? කල්යාණ පොත නේද? එහෙනම් කප කියාගෙන. කොහොම හරි. මේ ව්‍යවස්ථාවේ මම දැන් 9 වෙනි වර්ෂ කරන්න ආව දේ මංගල නේද? අපේ මේ ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ව්‍යවස්ථානේ නේද? එහෙනම් ඒ ප්‍රධාන දායක මහත්මයෙක් කෙනා අපේ විමල මහත්තයා නේද? එතුමා අපේලා නේ. එතුමා අනිත් දායක පිරිසත් මේ සියලු දෙනාම අපේලා කපේලා මේ 9 වෙනි වර්ෂ කරන්න ආව දේව මංගල නේද? එහෙනම් අවසාන භාගේ අත්තරකට දෝසාරයි යන්න අපි දෙන්නට කතා කරයි කිව්වා. එහෙනම් බොහොම එරුක හිටියක ඔක්කොම ගියා පුතේ. මුතුම තේරෙම ගියා. අන්තිමට අපි තමයි ඕන උනේ. හැබැයි ඉතින් මෙහෙමයි. මේ අපි එන්න ඕව අරන් යන්නත් ඇහැකි. ඊට කලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකෝ? අපිට මේ වචනයක් දැනගන්න ඕනේ. මොකද වචනේ? නේ. නැත්නම් ඉතින් ඉවරන්නේ. ඕකද? එහෙම කරන්නේ නැහැ. අවුරුද්දේ. ඔව්. ආමතුරුගෙන් අහන්න ඕනේ මේ සාන්ති කර්මේ වසරක් පාසා කරනවද? වාර්ෂිකව කරනවද නැත්නම්? එහෙනම් අවුරුදු දෙකකට කරනවද? පහයි පාස්. අනන එච්චර දුර වැඩි නේ. කරවැඩි. ඔන්න අපි නායක හඳුන්ගෙන් අහන්න බලන්න. අපේ කොච්චර කාලෙකින් බලාපොරොත්තු වෙනවද? හැබැයි පොරොන්දුන කඩවුණු පොරොන්දු බෑනේ. ඔව්. ඒවනම් මෙයාට මේක සමාලුයි. Masak hain? Oh, deh. Ano masak hain pun? Ilang kauro. Kalau sudah. Ala pa rin eh. May kala වෙනකොට ඒ සිදු කටු ආකාරයට පිටත්තදී උත්කර්ෂවත් අන්තමින් නේද? කමේ සියලු දෙනාගේ උදව් උපකාරය ඇතුව මේ දේව ශාන්ති කර්මය බලන්න ඉතිරියදයි ලැබෙන්නේ කියලා. මේ අපේ ලොකු ආම්බුරට අනිකුත් ස්වාමීන් වහන්සේලාට නේද? ඒ වගේ තමයි මේ මාධ්‍යට ප්‍රදාන කළේ දායකාරකාදී සියලු දෙනාට කොටම මේ ගමතත් ගම්පැලස්සට මේ බඳින සියලු දෙනාටම කියනවා එක්කකට හදවත සංගත දෝෂ අනවින බන්ධනකට උපුත වෙලා නේද? කරාගේ රැකී ආරක්ෂා වෙලහෙලදාම් කටයුතු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා නේද? ඒ වගේ කොයිලන්ට සස්ත්‍රීක වෙලා නේද? ලංකා මෙතනින් ලබන්නව අලුත් අවුරුද්ද නේද? සියලු දෙනාටම ඉරියම් ගණියෙන් කිසි දෙන්න ලැබෙන්නේ කියලා නේද? සියලු දෙනාට ආශිර්වාද කළා. වෙස්පාල දුරු කරන් ගන්න ඕන නේද? ඊට කලින් ඉතින් වෙස්පාල වෙස්පද නතලනේ. සායි බෝක අරගෙන යන්න ඕන නේද? ඒ වගේම තමයි අපේ මේ අපිට ආරාධනා කරේ අපේ විද්‍යාල අපේ නන්දසේන කොහොමද නේද? අපපත්ති පරම්පරාවෙන් එන නේද? බොහොම දක්ෂ දේවගත කපුනාත් නේද? ඊගල මහත්තයෙක්. එතුමා තමයි මේ දේව ශාන්ති කර්මයේ ප්‍රධානත්වය නේද? එතුමාගේ කීම තානුව තමයි අපි සියලු දෙනාම ඇවිල්ලා තියෙන්නේ. එතුමාටත් ලබනවසේ මේ දේව ශාන්ති කර්ම කරන්න. ශක්තිය දෛව ලැබෙන්නේ කියලා නේද? සියලු දෙනාටම එක්කටව වෙස්පාලේ ඉන්න හදන්නේ අපි. දැනගන්න ඉන්න. හරි.
Thank you.